speaking. අඳුරගන්න අමාරු ඇතිනේ. කවුද මේ? මමද මම තමයි පාතාලේ වෙලා. මොනවා? ඔව්. මට කතා කරන්න මොකද හේතුව කියන්නකෝ? කතා කරන හැතුවද ඔයාගේ ආදරණීය සුකුමාල සුවිනිදු රත්තරන් කුක්කු පැටියා ඔයාගේ ආදරණීය බිරිඳ දැන්ගින්න අපි ළඟ. ඒ මොකද? පේනවද මගේ අතේ තියෙන බහන්්ඩේ පෙන්නෑන නේද? බෑ ඔයගේ වයිප අය ඔය හැටු ඕන්නං රුපියල් ලක්ස 25ක් අපිට ඕනා. එම වුණොත් ඔයාගේ වයිප අපි ඔයාට ආපව් දෙනවා. ලක්ෂ 25ක්? හෙලෝ 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 හරි හරි. මට අදාළ නෑ. මම කිව්වනේ. අඩු මොකක්දුට උඹේ දාපු පල්ටෝක එක අඩු දැනගනිඩු මේ කතා කරන්නේ පාතාලේ වැලා ඇරද උඹගේ ගෑනගේ අවසාන තප්පර කීපයයි මේක වෙන්නේ. අරිද උඹ ලක්ෂ 25ක් වැලාට දීලා ගැනුව මේක ගන්නවද? ඒම නැත්තා ගැනුව මේකින් කමුතු කරල දාන්නද මේ පාතාලේ වැලා. මෙහෙමයි මචං. ඔය ගෑනිව බැඳලා දැන් සතියක් විතර වෙනවා මචං. පිරිමියෙකුට කියලා ඔය ගෑණි මචං කිසිම යුතුයකමක් මට කරන්නේ නැහැ. හරිද? උදෙන්ම නැගිටින්නේ නැහැ මචං. මට උයලා කන්න දෙන්නේ නැහැ. හරිද? මම උයාගෙන කනවා නැත්තම් මචං මම කඩේ මල ජරාව මචං කනවා. උඹලා දන්නවනේ කඩවල කෑම වල කොහොමද තත්ත්වය කියලා. හරිද? ඊට පස්සේ මචං රැයට ආපුවමත් එහෙමයි. මේකේ ඔය මෙහෙන් මොන හරි අටෝලා නම් මනම් කරලා තියෙනවා. ඉතින් මචං මට මේව කාලා ඇති වෙලා තියෙන්නේ. අනික තමයි මචං ඔය ගෑණි දත් නැදලා මචං කෙල ගහන්නේ රැයට ජනේලෙන්. හරිද? එතකොට දත්ම දෙන්න මචං ජනේල් ළඟ ඉඳගෙන මේ අර කටේ තියෙන මල ජරාව ඔක්කොම මචං පෙරීගෙන ඇඟේ පෙරීගෙන ඇවිල්ලා කෙලින් මචං ජනේල උළු ඇස්සේ. නැත්තම් මචං සිංක් එක තමයි මේක කෙල ගහන්නේ. ඒක මචං টয়ලට් එකට ගියොත් මේකේ හැට වතුර ටික ගහන්නේ නැහැ මචං. හරියට හොද ගන්න නැහැ මචං. ඔබ කියන්නේ පට්ට ගඳයි මචං ඔය ගෑණි ළඟ. හරිද? එතකොට මචං වටේටම ණය මචං. තේරුණාද? වටේටම ණය. අර ෆෝන් එකයි ස්කූටරේ අරන් මචං වටේම යනවා. කෝල් එනවා මචං ඉවරයක් නෑ. කෝල් කාගෙද කියලා අහපුවම මචං උඹ තම්සෙට වැඩක් නෑනේ. ඈ තම්සෙ වැඩ තම්සෙ බලා ගන්නවකෝ. මගේ වලට ඇඟිලි ගහන්න එපා කියලා මචං නිකන් හයිට් ලොකු ලෝටෝක් දෙනවා මචං. ඒක නෑ මචං මම කිව්වේ මචං හරියට ඇඳුමක් අඳින්නේ නෑ මචං. හරිද? කිසි පිළිවෙලක් නෑ මචං. ගෑනිලක පට්ට ගඳයි මචං. හරියට කට ඇරපුවම මචං පොලොන් ගඳ එනවා. හරිද?
අනික තමයි මචං ඇඳුමක් ඇඳුත් මචං නිකන් අර ටයිටැනික් බෑග් වල නිකන් මඤ්ඤොක් කලර් රාබු වල මුහුම කරන් දා යනවා වගේ මචං කිසිම ගැළපීමක් නැහැ. මේකට කෝල් වෙනවා මචං 10ක් 15ක් කවුද කියලා ආපුවම මගේ හොම්බ කඩා ගන්න එපා කියලා ඒ වගේ නිකන් ලෝ ටෝක් දෙනවා මම ඔබට කිව්වේ මචං. හරිද? අනික තමයි මචං මකුළු දැලක් කඩන්නේ නැහැ ගියත් පිරිසුදු කරන්නේ නැහැ මචං. ගෑණි ළඟ පට්ට ගඳයි මචං. එතකොට උඹ කියන්නේ ඩේටා කාඩ් දානවා ඉවරයක් නැහැ මචං ෆෝන් එක මතේ. ඉතින් මේ වගේ ගෑණියෙක් මොනවටද මචං මට නෑ උඹ නිකන් කල්පනා කරලා බලපන්කෝ ලක්ෂ 25ක් දීලා මම මේ ගෑණිම ගන්න තරම් මේ කියපු කාරණාත් මේ ගෑණි වටිනවද කියපන්කෝ. හෙලෝ උඹලත් කොර වෙලා නේ මචං ඒ ටෝක් වලට මේ උඹලා මචං ගෑණිම තියාගනින්න මචං උඹලට මම කීයක් හරි දෙන්නම් මචං ඔය සම්බන්ධව මචං මට ආයේ උඹලා කිසිම කෝල් එකක් ගන්න එපා ඈ ඔන්න මචං මං තිබ්බා උඹලට දෙයි හලෝ හලෝ හරි බොස් කියන ඕනම දෙයක් අපි කරන්නම් දොස් බොස් කියන්න මොකක්ද කරන්න ඕනේ කියලා ටෙඩියා අපි මේ බිස්නස් එක ආයෙ කරනවනම් පොඩ වෙනස් විදියට මේක කරන්න වෙනවා දැන් බලපන් ඌ ගෑනිව කසාද බැදලා සතියක් යන්න ඉස්සලා ඌට මේ ගෑනිව එපා වෙලානේ ඈ ඒක නිසා ගෑනිකු වටිනාකම තියෙන්නේ මට හැඟෙන විදියට කසාද බැදලා මදු සමය ගත කරනකම් විතරයි. ඊට පස්සේ පිරිමියෙකුට ගෑනිකු වටිනාකමක් නැති බවයි මට හැඟෙන්නේ. එහෙනම් ආයෙ ගෑනු උස්සනවා නම් අපි මේ ජොබ් එක ඉස්සරහට කරගෙන යන්න ඕන නම් කසාද බැදලා මදු සමය ගත කරන්න ඔන්න මෙන්න තියෙනකොට ගෑනිම උස්සපන්.